පුංචි යාළුවනේ අද කතාව තමයි මිතුදම. ඔන්න එකමත් එක කාලෙක කැලෑවක හිටියා යාළුවෝ 3 දෙනෙක්. මේ යාළුවෝ තමයි කැස්බෑවා, කපුටා සහ මී පැංචා. ඉතින් මේ 3 දෙනා ගොඩාක් හොඳ යාළුවෝ. ඉතින් ඔන්න එක දවසක් මේ යාළුවෝ 3 දෙනා වැවක් ළඟ කතා කර කර හිටියා. ඔන්න මේ වෙලාවේ මුව පැංචෙක් මෙයාලා ළඟට ආවා. ඉතින් මේ මුවා දිහා අනිත් 3 දෙනාම ගොඩක් පුදුමයෙන් තමයි බැලුවේ. මොකද මීට කලින් දැකලා නැති නිසා. ඉතින් කැස්බෑ යාළුවා මෙහෙම ඇහුවා. ඔයා මේ කැලේට අලුත් කෙනෙක්ද? මං කලින් දැකලා නෑනේ ඔයාව. ඔව් මම මේ කැලේට අලුතෙන් ආවේ. මං කලින් හිටපු කැලේ මට යාළුවෝ හිටියේ නෑ. කාටවත් මාව යාළුවෙක් කරගන්න ඕනෙකමක් තිබුණේ නෑ. ඒ නිසා මං මේ කැලෙන් ආවා. ඉතින් මේක අහපු යාළුවෝ 3 දෙනාට මේ මුව පැංචා ගැන ගොඩාක් දුක හිතුණා. එයාලා ටික වෙලාවක් කල්පනා කරා. ඔන්න ඉතින් මේ මුව පැංචාව එයාලගේ යාළුවෙක් කරගත්තා. දැන් මේ 4 දෙනාම හොඳ යාළුවෝ වුණා. ඔන්න ඉතින් ඊළඟ දවසේ මේ 4 දෙනා කෑම හොයාගෙන එක එක පැතිවලට බෙදිලා ගියා. ඉතින් මෙයාලා හැමදාම හවසට කෑම හොයාගෙන එකම තැනකට එකතු වෙන්න පුරුදු වෙලා හිටියේ. ඉතින් මෙහෙම කාලය ගෙවිලා ගියා. ඉතින් ඔන්න එක දවසක් හවස මුව පැංචා මෙතනට ආවේ නැහැ. ඉතින් අනිත් යාළුවෝ 3 දෙනා මේ ගැන කතා වුණා. දැන් ඉර බැහැගෙන යන්නත් ළඟයි. ඇයි තවම මුව යාළුවා ආවේ නැත්තේ? මුව යාළුවා කවදාවත් මෙච්චර පරක්කු වෙලා නැහැ. එයාට කරදරයක්ද දන්නේ නැහැ. අපි ඉක්මනින් ගිහින් බලමු. ඔව් අපි ඉක්මනට යමු. ඔයාලා දෙන්න එන්න එපා. මම ගිහින් බලන්නම්. මට පියාඹලා යන්න පුළුවන් නිසා. ඉතින් දැන් කපුටා මුව පැංචාව හොයාගෙන ගියා. ඉතින් මෙහෙම යද්දී කපුටු යාළුවා දකිනවා මුව පැංචා උගලකට අහු වෙලා ඉන්නවා. ඔහු ඉක්මනින් එතනට යනවා. "අනේ යාළුවේ මට උදව් කරන්න. මේකෙන් එළියට එන්න." ඔයා බය වෙන්න එපා යාළුවේ. මං ඉක්මනට ඔයාව එළියට ගන්නම්. ඉතින් මෙහෙම කියපු කපුටු යාළුවා ඉක්මනින් යනවා අනිත් යාළුවා දෙන්න ළඟට. ඉතින් මේ මුව පැංචාට වෙලා තියෙන කරදරය ගැන අනිත් යාළුවන්ට කියනවා. ඉතින් මේ 3 දෙනා හොඳ උපායක් හිතනවා. මේ යාළුවේ ඔයාට පුළුවන් දත්වලින් උගුල හපන්න. එතකොට යාව එළියට ගන්න පුළුවන්. ඉතින් මේ යාළුවා සහ කපුටු යාළුවා ඉක්මනින් එතනට ගියා. ඉතින් මේ මී යාළුවා එයාගේ දත්වලින් මේ උගුල හපලා මුව පැංචාව එළියට ගත්තා. මේ වෙලාවේ කැස්බෑ යාළුවත් එතනට ආවා. මුව යාළුවාව බේරගත්ත නිසා හැමෝම සතුටින් හිටියේ. ඔන්න ඉතින් මේ වෙලාවේ අර නපුරු දඩයම්කාරයා මෙතනට එනවා. ඉතින් මේක මී යාළුවා දකිනවා. ඉතින් මේ යාළුවෝ ඉක්මනින් මෙතනින් අයින් වෙනවා. කපුටු යාළුවා ගිලිලා යනවා. මී යාළුවා ළඟම තියෙන ගුලට රිංගනවා. මුව පැංචා ගසක් ළඟ හැංගෙනවා. හැබැයි ඔන්න කැස්බෑ යාළුවට එතනින් ඉක්මනින් ඉවත් වෙන්න බැරි වෙනවා. දඩයම්කාරයා ඔහුව අල්ලගෙන අරගෙන යනවා. ඉතින් ටික වෙලාවකට පස්සේ කපුටා, මීයා සහ මුවා හැංගුණු තැන් වලින් එළියට එනවා. කැස්බෑ යාළුවව අල්ලගත් එකට ගොඩාක් දුකෙන් තමයි මේගොල්ලෝ හිටියේ. මාව බේරගන්න ගිය නිසායි කැස්බෑ යාළුවා අහු වුණේ. බය වෙන්න එපා. මං ගාව හොඳ උපායක් තියෙනවා. අපි ඉක්මනින් ගිහින් අපේ යාළුවව බේරගමු. ඉතින් කපුටු යාළුවා හොඳ උපායක් අනිත් අයට කියනවා. ඉතින් මේ 3 දෙනා ඉක්මනින් යාළුවව බේරගන්න යනවා. ඔන්න කපුටු යාළුවගේ උපායට අනුව මුව පැංචා පාරේ වැතිරිලා ඉන්නවා. මුව පැංචා මැරිලා වගේ ඉන්නේ. ඉතින් මෙතන කපුටු යාළුවත් ඉන්නවා. හරි වෙලාව වෙනකල් මේ යාළුවත් හැංගිලා බලන් ඉන්නවා. ඉතින් මේ වෙලාවේ දඩයම්කරු මෙතනට එනවා. ඔහු දකිනවා මේ මැරිලා වගේ ඉන්න මුව පැංචාව. මේක දැක්කපු ඔහුට ගොඩාක් සතුටුයි. ඔහු ඉක්මනින් මුවාව අල්ලගන්න යනවා. ඉතින් මේ වෙලාවේ මී පැංචා ඉක්මනින් ඇවිත් ඔහුගේ දත්වලින් මේ කැස්බෑ යාළුවා ඉන්න බෑග් එක හපනවා. ඉතින් දඩයම්කාරයා මුව පැංචා ළඟට එද්දිම ඔවුන් ඉක්මනින් එතනින් පලා යනවා. ඉතින් සිද්ධ වුණ දේ ගැන දඩයම්කාරයාට වැටහෙනවා. ඉතින් මේ වෙද්දි කැස්බෑ යාළුවත් අර දඩයම්කාරයාගේ බෑග් එකෙන් එළියට ඇවිත් තමයි හිටියේ.
ඉතින් එයාලත් එතනින් ඉක්මනින් පැන ගන්නවා. ඉතින් ඔන්න අර දඩයම්කාරයා ගොඩාක් දුකින් මේ බෑග් එක ළඟට එනවා. එතකොට ඔහු දකිනවා කැස්බෑවත් බේරිලා ගිහින් කියලා. යාළුවනේ මේ කරදරෙන් බේරුණු යාළුවා 4 දෙනාම ආපහු සතුටින් එයාලා හිටිය තැනටම එකතු වෙනවා. යාළුවනේ අපි තවත් රසවත් කතාවකින් හමු වෙමු. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න.